ඒ වගේම මේ බොහෝ විට කතාවට ලක් වෙන කාරණාවක් තමයි ඔබතුමා ආගම සංගවනවා ඔබේ කියන. මේක ඇත්තක්. මට ආගම සංගවන්න දෙයක් නැහැ. මගේ විශ්වාසය ඇවිල්ලා අපි උපදින රට අපි තෝරගන්නේ නැහැ. අපි උපදින ජාතිය අපි තෝරගන්නේ නැහැ. අපි මොන ආගමක පසුබිමකටද උපදින්නේ කියන එක අපි තෝරගන්නේ නැහැ. ඒක අපිට ඉබේටම ලැබෙනවා. මම පිළිගන්නවා හැම පුද්ගලයෙක්ම එක හා සමානයි කියන මේ මතය තුළ තමයි මම ඉන්නේ. මම ඉපදුනේ මගේ පියා ක්‍රිස්තියානි පසුබිමකින්, මගේ මව කතෝලික පසුබිමකින්. මම හදා වදාගත්තේ කිතුණෙක් හැටියට. මගේ බිරිඳ බෞද්ධ පසුබිමකින්. එයා වෙනත් පසුබිමකින්. ඉතින් එක එක පසුබිම් වලට ඉපදිලා තිනවා. ඒගොල්ලන් ඒව තෝරගත්තේ නැහැ. මම හිතන්නේ වැඩිමහල් කෙනෙක් හැටියට තමුන් අදහන දේ, තමුන් විශ්වාස කරන දේ, තමුන්ගේ ආගමික, දේශපාලන මතවාද ඕන කෙනෙකුට දරන්න තියෙන්නේ. සමාජයක් දියුණු වෙන්නේ ඒක හරහායි. ඉතින් මම කවදාවත් මොනවත් සංගවල කරන පුද්ගලෙක් නෙමෙයි. මම ඉරාන් වික්‍රමරත්න, මං ගැන ඔක්කොමලා දැනගත යුතුයි. මම ඉපදුනේ කොළඹ. මම පාසල් ගියේ රාජකීය විද්‍යාලයට. මම ඒ පාසලෙන් පිට වෙනකොට ඒ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුලා තමයි පිට වුණේ. විශ්වවිද්‍යාලයට යන අවස්ථාව ලැබුණා. ඉතින් ඒක මගේ වාසනාව. මට අවස්ථාව ලැබෙන අවස්ථාවල් මම පාවිච්චි කළා. මට සංගවන්න කිසිවක් නැහැ. මම ලංකාවට පැමිණුණා. මම ජාත්‍යන්තර බැංකුවකට වැඩ කළා. ලෝකයේ ප්‍රසිද්ධම බැංකුව එතකොට සිටි බැංකුව. ඊට පස්සේ මාව එතන වැඩ කරනවා දැකලා ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරු තීරණයක් ගත්තා. අපි ඉරාන්ව ජාතික සංවර්ධන බැංකුවට ගේන්න ඕනේ කියලා. මම එදා දැනගෙන හිටියේ නෑ. ඒ අය මගේ හැකියාවන් දැකලා හිතුවලු දවසක් ඉරාන්ට තමයි ජාතික සංවර්ධන බැංකුව ඉදිරියට ගෙන යන්න පුළුවන්. මම අවස්ථාව තියෙනකොට පිට රටවල් වල වැඩ කරන්න ඒව ප්‍රතික්ෂේප කළා. මොකද මගේ අම්මා තාත්තා මගේ කුඩා හදවතට දැම්මා ලංකාව උපන් රටයි. ලෝකේ කොහේ ගියත් ඉගෙන ගන්න. මේ රටේ ජීවත් වෙන්න ඕනේ. මේ රටේ තමයි අපි සේවය කරන්න ඕනේ. මොකද අපේ උපන් රටයි. ඒ නිසා මම සිටි බැංකුවෙන් ඒව ප්‍රතික්ෂේප කළා. පිට රටවල වැඩ කරන ඒවා මම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට බැඳුණා. NDB බැංකුව හුඟක් අය කියනවා මම හුඟක් දායකත්වයේ වුණා කියලා NDB බැංකුව ගොඩනගන්න. ඒක ප්‍රසිද්ධ කරුණක්. ඊට පස්සේ එතන ඉන්නකොට තමයි මට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මාව එතන දැකලා මට ආරාධනාවක් දුන්නා ශ්‍රී ලංකාවේ දේශපාලනයට එන්න. මම මේ ආරාධනාව පිළි අරගෙන NDB බැංකුවේ උසස්ම පුටුවෙන් අයින් වෙලා මගේ රැකියාව තියලා මං හිතුවා මට එතන තව අවුරුදු 10ක් ඉන්න අවස්ථාවක් තිබුණා. මං එතනින් අයින් වෙලා හිතුවා ඒ අවුරුදු 10 රට වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම පහුගිය දවස්වල සමාජ වෙබ් ජාලවල ඔබතුමාට බොහොම කරුණු විදිහට යම් විවේචනයක් එල්ල වෙමින් තිබුණා. අපිත් දැක්ක එක. ඔබතුමා මේ අන්‍ය ආගම ප්‍රචාරය කරනවා කියලා. මේක ඇත්තක් තියෙනවා. මම කැමති ඇත්තටම දැනගන්න මොකක්ද මේ අන්‍ය ආගමක් කියලා කියන්නේ. අපි දන්නවා බුද්ධ ආගම බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවා. ඉන්දිය ජාතිකයෙක් කියලා කියන්නට පුළුවන් ඒ විදිහට බැලුවොත්. ජේසුතුමා උපන්න ලැබුවේ මැද පෙරදිග ආසියාවේ උපත ලැබුවේ. එතකොට මේ ආගමික නායකයන් ඇත්තටම ඒ රටවල් වලට සීමා වෙනවද? නෑ. ඒ අයගේ ඉගැන්වීම, ඒ අයගේ ධර්මය මුළු ලෝකයටම අයිති වෙනවා. ඉතින් අපි උපදින පරිසරයට අපේ අම්මගෙන් තාත්තගෙන් අපි ඉගෙන ගන්න දේ ඒක අපිට වටිනවා. ඊට අමතරව අපි ජීවත් වෙන සමාජයේ තවත් ආගම් තියෙනවා. Hindu ආගම තියෙනවා, ඊස්ලාම් ධර්මය තියෙනවා. ඒව වලිනුත් අපිට අපි ජීවත් වෙන්නේ විවිධත්වයේ තියෙන රටක අපිට ඒව ගෙනෙනුත් යම් කිසි දේවල් ඉගෙන ගන්නට පුළුවන්. අපි හුඟක් වෙලාවට බලන්නේ මේ ආගම හරහා තියෙන අන්තවාදයේ දිහා බලනවා. අන්තවාදයේ දිහා බලලා සමහරවිට මිනිස්සුන්ව ඒ අන්තවාදයට කොටු කරන්න හදනවා. නමුත් අපිට මේ ආගම් ධර්ම වලින් රාශියක්ම ඉගෙන ගන්නට පුළුවන්. ඒකෙන් අපේ ජීවිතය වෙනස් වෙනවද නැද්ද කියන එක තමයි හිතන වැදගත් ප්‍රශ්නය. අපේ සදාචාරයට ඒකෙන් බලපෑමක් තියෙනවද නැද්ද කියන එක. මම හිතන්නේ ජනතාවට තීරණය කරන්න පුළුවන්. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විවෘතයි. මම පාර්ලිමේන්තුවට ආවට පස්සේ විතරක් නෙමෙයි මගේ වත්කම් බැරකම් ප්‍රකාශය දීලා තියෙන්නේ. මම අවුරුදු 30කට වැඩ කරන්න පටන් ගත්තේ දවසේ ඉඳලාම ලංකාවේ ආණ්ඩුවට මගේ වත්කම් බැරකම් ප්‍රකාශනය දීලා තියෙනවා. මොකද ඒක මම දිගින් දිගටම කරලා තියෙන දෙයක්. ඒක ඕන කෙනෙකුට ඕන දෙයක් හොයලා බලන්න පුළුවන්. මම හිතන්නේ දේශපාලන කරලියට ආපුහාම පුද්ගලයෙකුට විරුද්ධව යම්කිසි දේවල් හොයාගන්න බැරි වුණාම හුඟක් වෙලාවට කුලය, ජාතිය,
ආගම ওই වගේ දේවල් වලට තමයි හුඟක් වෙලාවට ඒ දිශාන්තයට යන්තවාදීන් ගෙනියනවා. මම කොළඹ ඉපදුණා කියන්න පුළුවන් පහත රට. මම දන්නේ නැහැ කුල ભેද ගැන, අඩු කුල උසස් කුල ભેද මම ගැන දන්නේ නැහැ. සමහර අය හිතනවා මම අඩු කුලයේ කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ බිරිඳ මම කිව්වා වගේ බෞද්ධ පසුබිමකින් නුවරෙන් සමහර අය කියන උසස් කුලයකින්. ඒක යාටත් ප්‍රශ්නයක් නැහැ. ඒක මටත් ගැටලුවක් නැහැ. ඉතින් මම හිතන්නේ අපි ජීවත් වෙන්නේ නවීන ලෝකයක, අලුත් ලෝකයක. අපි අලුත් විදිහට හිතන්නේ. සමහර අයට S2යි තියෙන්නේ. අපිට නම් S4ක් දැන් තියෙනවා.